මහා කරුණික වූ ශාන්ති නායකයන් වහන්සේ ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි යන අතක් නොම දැන ක්ලේශ වසඟයට හසු මාගේ ජීවිතය පූජා කරමි හිස් වචන දොඩමින් අයාලේ ගිය මගේ සිතුවිලි මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි මගේ දිවි දෙවැනි කොට බුදුරජාණන් සරණ යමි සිත නාමෝතකින් සියලු දුක් නිවී යන ඔබ වහන්සේ සරණ ඔබේ රුව දුටුව පමණින් ශාන්ත සුවයෙන් සිත පිරියයි සිතනා ඇසිල්ලකින් සිතට සහනය ගෙනේ ජීවිතේ දෙවැනි කොට ඔබ වහන්සේ සරණ යමි හිස් වචන දොඩමින් නිසාරු දේ ගැන සිතමින් ගෙවුණු කාලය නිමා කරමි නොදැන මා කළ සියලු වරදට සමාවන සේක්වා පාදුවිල්ලක් සෙයින් සිරිපා සිඹිමි බැතියෙන් සියලු සත්
සැපත සැනසුම සඳහා තම ජීවිතයම පූජා කළ බව සත්‍යයි. අපි මේ රැඳී සිටින්නේ අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩි කාලයක් වස් කිහිපයක්ම රැඳී සිටි සුගන්ධ කුටිය තුලයි. මේ ස්ථානය නිර්මාණය කරන්නට යෙදුනේ බිම්බිසාර මහරජතුමාගේ සමයේ. බිම්බිසාර මහරජතුමා විසින් බුදුරජාණන් වහන්සේට තාමත් ආරක්ෂිත ඒ වගේම සෝපාහතු ලෙස භාවනානුයෝගීව ඉන්න පුළුවන් වෙන ඉතාමත්ම මනරම් වූ ප්‍රදේශයක් හැටියට මේ ස්ථානය බිම්බිසාර රජතුමා තෝරාගෙන උන්වහන්සේට මේ ස්ථානය පූජා කරන්නට යෙදුණා. අපිට පේනවා මේ වටේටම තියෙන්නේ කඳු වලල්ලක්. ඉතාමත්ම ආරක්ෂිත ප්‍රදේශයක්, වටේටම මහා කඳු වලල්ලක් තියෙනවා. මේ කඳු වලල්ල මැදි කරගෙන තමයි මේ සුගන්ධ කුටිය තියෙන්නේ. ඒ නිසා බිම්බිසාර මහා රජතුමා මේ ස්ථානය අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට යෙදුණා. ඒතර බුදුරජාණන් වහන්සේ වස් කීපයක් මේ ස්ථානයේ රැඳී සිටියා. ටික කාලයක් මේ ස්ථානයේ රැඳී සිටමින් ශාසනික සේවාවන් දසක් සිද්ධ කරන්නට යෙදුණා. එක දවසක් බුදුරජාණන් වහන්සේ මේ සුගන්ධ කුටියේ වැඩ සිටින අවස්ථාවේ රාත්‍රී කාලේ මහත් වූ ආලෝක ධාරාවක් මේ වටේට එන්න පටන් ගත්තා. මේ ස්ථානයේට ආලෝක ධාරාවන් ගලාගෙන එන්න පටන් ගත්තා. ටික වේලාවකින් බලනකොට සතරවරම් දෙවිවරුන් දිව්‍ය තලයේ සිටිනා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ඊළඟට යක්ෂීන්, ප්‍රේතීන්, කුම්භාණ්ඩීන් මේ සියලුම දෙනා ලක්ෂ ගණනක් දෙවි දේවතාවුන් වහන්සේලාත් එක්ක මේ ස්ථානයට වැඩම කැවිලින්දුනා. ඒ අතරින් මේ සතරවරම් දෙවිවරුන්ගෙන් වෛශ්‍රමණ දෙවිය ආවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. උන්වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි මේ සක්වල සිටිනා වූ දෙවිවරුන් විශාල සංඛ්‍යාවක් ඔබ වහන්සේගේ ධර්මය අනුගමනය කරනවා, ධර්මයේ පිළිපදිනවා, පන්සිල් රකින්නවා, ඊටාත්ම දැහැමිව ජීවත් වෙනවා. ඒ අතරතුර ස්වාමීනි සමහර දෙවිවරුන් බුදුදහම අදහන්නේ නැහැ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නේ නැහැ, ධර්මානුකූලව යෙදෙන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි ස්වාමීනි යක්ෂීන්, ඒ සක්වල සිටිනා වූ බොහෝ යක්ෂයින්ගේ සමහර යක්ෂයින් බුදුදහම අදහනවා, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රකින්නවා. බොහොම සිල්වන්ත යක්ෂයින් පවා මේ සක්වල සිටිනවා. ඒ අතර ස්වාමීනි සමහර යක්ෂයින් ඉන්නවා බුදුදහම විශ්වාස කරන්නේ නැහැ. ඒකට වින කටනවා, මිනිසුන්ට කරදර කරනවා, බොහොම වැරදි වැඩ කරනවා, මිනිස්සු මස් මාංශ අනුභව කරනවා. මේ වගේ මහා විනාශකාරී සිද්ධි කරන යක්ෂයිනුත් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. කුම්භාණ්ඩීන්, ප්‍රේතීන්. ඒ අතරුනුත් ඔබ වහන්සේගේ ධර්මයේ රකින්න කොටසක් ඉන්නවා. තව කොටසක් ධර්මයේ රකින්නේ නැහැ ස්වාමීනි. ඒ නිසා මේ යක්ෂයින් මේ ආකාරයෙන් ඔබ වහන්සේගේ ධර්මයට විරුද්ධව කටයුතු කරද්දී මේ ශ්‍රාවකීන්ට සහ බුදුරජාණන් වහන්සේගේ සරණ ගියයින්ට මහත් ප්‍රාණයක් කරන්න පුළුවන්. භාවනාවේ ඉන්නකොට ඒ භාවනාවට කරදර කරන්න පුළුවන්. ධර්මයේ රකින්න වෙලාවට ඒ අය ඇවිල්ලා කරදර කරන්න පුළුවන්. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බුදුවරුන් මතක් කරමින් සත්බුදු වර්ණාව සිද්ධ කරමින් ඒ සියලුම උපාසක උපාසිකාවන්ට ආරක්ෂාව සපයන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ ඒක පිළිගත්තා. පසුදා අලුයම සියලුම භික්ෂුන් වහන්සේලා මේ ස්ථානයේ බුදුරජාණන් වහන්සේ කැඳවුවා. කැඳවල උන්වහන්සේ ප්‍රකාශයක් කරා, පෙර දින රාත්‍රියේ සතරවරම් දෙවිවරුන් ඇතුළු සියලු දෙවිවරුන් යක්ෂයින් මේ ස්ථානයට ඇවිල්ලා මෙන්න මේ ආකාරයේ ඉල්ලීමක් භාවිත කරා. මේ ආකාරයට මිනිසුන්ට කරදර කරන්න පුළුවන්, භාවනානුයෝගීව ඉන්න අයට කරදර කරන්න පුළුවන්. ඒ නිසා ධර්මයට වින කටන්න පුළුවන්. ඒක නිසා උන්වහන්සේ සඳහන් කරා බුදුන් සිහිපත් කරමින් මේ උතුම් කුණුබිම තුලදී අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආටානාට්‍ය සූත්‍රය දේශනා කරන්නට යෙදුණා. දැන් මේ පින්වතුන් දන්න කාරණාවක් තමයි අපි යක්ෂ ප්‍රේත දෝෂ ඇති වෙනවා කියනවා නේද? යක්ෂ ප්‍රේත දෝෂ ඇති වෙනවා. යක්ෂ ප්‍රේත දෝෂ ඇති වුණාම
අපි කරන්න ඕනේ කාරණාවක් තමයි තොවිල් නටන එක නෙමෙයි. මුලින්ම සත්බුදු වන්දනාව. සියලුම බුදුවරුන් සත්බුදුවරුන් සිහිපත් කරමින් ඒ සත්බුදු වන්දනාවක් සිද්ධ කරලා ඒ සත්බුදු වන්දනාවේදී ඒ යුගවලයට බොහෝ පින් අනුමෝදන් කරමින් ඒ වගේම සතරවරම් දෙවියන් වෛෂ්ණව දෙවියන් ඇතුළු ඒ සියලුම සතරවරම් දෙවිවරුන් අපේ කටියට බැමුඩ ඉඳ ගන්න දෙන්න එපා. වන්දනාවක් කරන්නට ඕනේ. එහෙම කරගත්තොත් ඒ යක්ෂ പ്രേත කුම්භාණ්ඩ කියන මේ කිසිම දෙයකින් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමත් නැති වුණොත් ආටානාටිය සූත්‍ර දේශනාව සිද්ධ කරපු ගමන් සියලුම යක්ෂ പ്രേත දෝෂ සියල්ලම මගහැරෙනවා. ඒක තමයි බුදුරණවහන්සේ මේ සුගන්ධ කුටියේදලා දේශනා කරේ. එවැනි වූ උතුම් සූත්‍ර දේශනාවක් සිද්ධ කරපු උතුම් පින්බිමක් තමයි අපි ඇදී සිටින්නේ. ඒ වගේම අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ස්ථානයේ පාද ස්පර්ශය ලැබූ තැනක් අපි වාසනාවන්ත වුණා, අපි පින්වන්ත වුණා. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ මේ පින්බිම අපට ස්පර්ශ කරන්නට, වන්දනා කරන්නට, උන්වහන්සේගේ පින්බිම උන්වහන්සේ කාලයක් ඇදී සිටමින් උන්වහන්සේගේ පාද ස්පර්ශ ලැබූ මේ පින්බිම අපි නලල තබා වන්දනා කරන්නට තරම් සියලු දෙනාම ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු දෙනාම වාසනාවන්ත වුණා කියලා සතුටු වෙන්නට ඕනි. මේ හැම වැලි ගැටයක් ගානේ උන්වහන්සේගේ පාද ස්පර්ශය ලැබලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද හාමුදුරුවෝ ඇතුළු මේ සියලු දෙනාගේ ස්පර්ශය ලැබූ පින්බිමක තමයි සියලු දෙනාම රැඳී සිටින්නේ. ඒ නිසා අපි නැවත වතාවක් හඬනගල තුන් වතාවක් සාදුකාර දෙමු. සාදු සාදු සාදු. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට විශේෂ ආශිර්වාදයක් පැවැත්වීම සඳහා මම මේ අවස්ථාවේදී වහන්සේලාට ඒ කටයුතු සිදු කිරීම සඳහා ගෞරවපූර්වක මේ අවස්ථාවේදී ආරාධනා කරමි. අධිවාසේ තුනෝ බන්තේ සාදකම් උපනාමිතං අනුකම්පං පාදාං පටිසංඝාතං අධිවාසේ තුනෝ බන්තේ සිස්සෝහනං උපනාමිතං අනුකම්පං පන්නෝ භගවතු ශාවක සංඝෝ උජෝ. ඊට පල්ලෙහා මෙතන ගල්ලෙනිය වැඩ සිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ මුලින්ම මේ ස්ථානයේ හිටියේ. ඒකයි මේක ඉතාමත් වැදගත් ස්ථානයක් වෙන්නේ. සාරිපුත්ත හාමුදුරුවෝ ඇවිල්ලා මේ ස්ථානයට ඇවිල්ලා භාවනානුයෝගීව කාලය ගත කරා. මේ අතරතුර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මව තමුන්ගේ මල්ලිට ප්‍රකාශයක් කරා ගිහිල්ලා මේ ස්ථානයේ මගේ පුතා ඉන්නවා ගිහිල්ලා බලලා එක්කගෙන එන්න අහපන්. ගෙදරට එක්කගෙන එන්න කියලා. එතකොට මේ කන්ද තරණය කරා. මේ වගේ මාර්ගයක් නෙවෙයිනේ. උස්කර බොහොම අමාරු මාර්ගයක් මේ ගල්ලුටින් පැන පැන. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මාමා මේ මාර්ගයේ දෙසින් උඩට එනවා. සරියුත් මහරහතන් වහන්සේ අහපව් සරියුත් හාමුදුරුවෝ නැවත අහපව් නිවසට අරන් යනවා. ඒතර බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියේ ඉඳලා බුදුරජාණන් වහන්සේ මේක දකිනවා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් කියලා මේ සසුන්ට මහා සේවාවක් කරන්න ඉන්න රහතන් වහන්සේ නමක්. ඒක නිසා
මේ මාමා මෙහෙන් පල්ලෙහෙන් එනකොට අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි හිටිය සුගන්ධ කූටියේ ඉඳලා වැඩම කරනවා සරියුත් මහරහතන් වහන්සේ වැඩ ඉන්න මෙල්ලෙන්නට. ඇවිල්ලා දැන් සරියුත් මහරහතන් වහන්සේත් එක්ක මේ ස්ථානයේ සාකච්ඡා කරමින් ඉන්නවා. පාර ඉඳ දෙන්න සාකච්ඡා කරමින් ඉන්නවා. මෙහෙම සාකච්ඡා කරමින් ඉන්නකොට අර සාරිපුත්ත හාමුදුරුවන්ගේ මාමා මේ ලෙනට එනවා. එනකොට බුදුරජාණන් වහන්සේ ඈත තියාම ඇහුවා එන්න ඔබට බොහොම මහන්සි නේද කියලා කිව්වා. වාඩි වෙන්න කියලා කිව්වා. හරිම අමාරුයි නේද මේ මාර්ගයේ ගමන් කරන්න. ඇඟපත රිදෙනව නේද? කකුල් වලට වේදනාව දැනෙනව නේද? හදවතට වේදනාව දැනෙනව නේද? හතිය දැනෙනව නේද? මේ වේදනාව පිළිබඳව ගොඩාක් දේවල් බුදුරණවහන්සේ මේ පුද්ගලයාට ප්‍රකාශ කරා. දැන් මේ පුද්ගලයා පැත්තකටලා බලා අහගෙන ඉන්න වාඩි වෙලා සාරිපුත්ත හාමුදුරුව පවන් සලමින් ඉන්න බුදුරණවහන්සේට වේදනාව පිළිබඳව සම්පූර්ණ ප්‍රකාශයක් කරලා මේ ස්ථානයේ මේ පින්බිම තුලදී මේ ගල්ලෙන තුල තමයි වේදනා පරික්ඛ සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ. ඒතර මේ වේදනා පරික්ඛ සූත්‍රය දේශනා කරලා අවසන් වෙනකොට අර මාමා අරහත් භාවයට පත් වෙනවා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහපව් නිවසට අරන් යන්නයි ආවේ. නමුත් එයා මේ ස්ථානයේදී අරහත් භාවයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ඉවර වෙලා පවන් සලමින් ඉන්න සාරිපුත්ත මහරහත හාමුදුරුවන් දිස්ස බල්ලා කියනවා සාරිපුත්ත ඔබ සසරින් ඈතර වුණා නේද කියලා. මාමට කියපු ඒ සූත්‍රය ශ්‍රවණය කරපු අප සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ දේශනාව අවසන් වෙනකොට රහත් භාවයටපත් වුණා. රහත් භාවයටපත් වුණා. එතකොට මේ ගල්ලෙන තුලදී තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ රහත් භාවය ලබාගත් ස්ථානය. තාමත් උතුම් ස්ථානයක්. ඒ වගේම අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ සාරිපුත්ත මහරහතන් වහන්සේ යන දෙපළම රැඳී සිටපු ගල්ලෙනක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ඉතින් අපි වාසනාවන්ත වුණා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අපි සියලු දෙනාම අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේ රහත් භාවයට ලබාගත් උතුම් පින්බිම වන්දනා කරන්න ලැබුණා. හොඳයි. පස්සේ බුදුරජාණන් වහන්සේගේ මේ සද්ධර්මයේ තාමත් ශක්තිමත් ඉදිරියට අරන් ගියේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ හා සමානව. එනිසා උන්වහන්සේ මේ මනුලෝකයට වැඩම කරේ බ්‍රහ්ම ලෝකයේ. බ්‍රහ්ම ලෝකයේ ඉඳලා මේ මනුලෝකයට වැඩම කරලා තාමත් වැදගත් පවුලක තාමත් වැදගත් ලෙස කරුණ ජීවිතයක් ගත කරමින් ඉන්න අතරතුරදී දෙමෝපියන් විසින් ඔහුට විවාහ යෝජනාවක් ගෙනාවා. දැන් මේ තරුණ පුද්ගලයා ඔහුට විවාහ යෝජනාවක් ගෙනාවට ඔහුගේ කිසිම විවාහය පිළිබඳ කැමැත්තක් තිබුණේ නැහැ. ඔහුට කිසිම ලෞකික කැමැත්තක් තිබුණේ නැහැ. ඔහුගේ තිබුණේ සසුන්ගත වෙලා මේ ධර්මයේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම. නමුත් ගෙදර අය ඥාතීන් දැඩි ලෙස උත්සාහ දරුවේ විවාහ කරවල දීලා සරණ බන්ධනයක් දීලා ඒ කටයුතු කරන්න. නමුත් සිත්‍රිදීමක් කරන්න ගියේ නැහැ. දෙමෝපියන්ගේ ප්‍රකාශයට කැමැත්ත ප්‍රකාශ කළා හිටියා. කුමාරිකාවක් මේ සඳහා යෝජනා කරගත්තා. දැන් යෝජනා කරගෙන සියලු දේවල් කටයුතු සංවිධානය කළා විවාහ මංගල්‍ය පවත්වන්නට සූදානමින් ඉන්නේ. ඒ අතරතුර ඒ මහා කාශ්‍යප හාමුදුරුවන් වහන්සේ එතකොට පත් වෙලා නැහැ. ලිපියක් අරිනවා තම කුමරියට. කුමරිය මම ඔබට කැමැත්ත ප්‍රකාශ කරාට මට විවාහ වීමේ කිසිම කැමැත්තක් නැහැ. මම ගිහි ජීවිතේ කැමැත්තක් නැහැ. මම පැවිදි දිවියට තමයි කැමැත්ත තිබෙන්නේ. ඒ නිසා ඔබ වෙනත් සුදුසු තරුණයෙක් තෝරා ගන්න කියලා ලිපියක් පණිවිඩකාරයෙක් අති අරිනවා. ඒ වගේම තමයි මේ සරණ බන්ධනයේ යෝජනා කරපු කාන්තාවත් බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආවේ. ඇයත් පෙරුම් පුරාගෙන ආපු සංසාර ගමනක් බලන්න. අපි සංසාර ගමන එකයි අපි කියන්නේ මේ බැඳීම් බිඳ ගන්න හොඳ නැහැ. බැඳීම් රැකෙන්න ඕනේ. ඇයත් ආවේ මේ විදිහටම මේ සංසාර ගමනේ මේ තැනට එන්න. ඒ නිසා දැන් ඇයත් ලියුමක් යවනවා පණිවිඩකාරයෙක් අතින් මේ කුමාරයාට. කුමරුනි මම ඔබට කැමැත්ත ප්‍රකාශ කරාට මගේ කිසිදු කැමැත්තක් නැහැ. මගේ කැමැත්ත තියෙන්නේ සසුන්ගත වීම බුදුරන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමයි. ඒ නිසා ඔබ වෙනත් සුදුසු කුමාරයෙක් තෝරා ගන්න කියලා තවත් පණිවිඩකාරයෝ පණිවිඩය එවනවා. දැන් මේ පණිවිඩකාරයෝ දෙන්න ඇවිල්ලා එකම තැනකදී හම්බ වෙනවා. හම්බුණාට පස්සේ ඉතින් දෙන්නා දැන් පාගමනින් එන්නේ ඈත ඉඳලා කොහෙද යන්නේ කියලා ඇහුවම ඉතින් අරයා කියනවා මම මෙයාගේ ලියුම් ගිනින්ද දැන් දෙන්නම ඇවිල්ලා තියෙන දෙපැත්තට ලියුම්. ඒකම දෙන්න මේ ලියුම් දෙක කඩලා බලනවා. බලනකොට මේකේ තියෙන්නේ දෙන්නම අකමැති වෙලා. හැබැයි ඉතින් මේගොල්ලෝ කැමති නැහැ මේ දෙන්න වෙන් වෙනවට. මොකද ඒගොල්ලන්ට තියෙන වරප්‍රසාද ඔක්කොම නැති වෙනවනේ මේ දෙන්න විවාහ වුණොත්. ඒගොල්ලන්ට මේ දෙන්න මොකද කරේ? ඒ ලිපි දෙක විසි කරලා මේ දෙන්න ලියුම් දෙකක් ලියාගත්තා. මේ කුමාරයා කුමරියට කැමැත්ත ප්‍රකාශ කළා. කුමරිය කුමාරයාට කැමැත්ත ප්‍රකාශ කළා. ලියුමක් ලියාගෙන මේ දෙන්න ඒ ලියුම් දෙක අරගෙන ගිහිල්ලා මේ අයට බාර දුන්නා. මේ අනුව විවාහ යෝජනාව සාර්ථක වුණා. දෙන්නා විවාහය සිද්ධ වුණා.
දැන් දෙන්නගේ විවාහය සිද්ධ වෙලා අපි දන්නවනේ අර හනිමුන් යනවා කියලා යන්නේ නේද? පළවෙනි මංගල රාත්‍රියේ. දැන් මේ දෙන්න මංගල රාත්‍රියේ එක යහනකට ඇවිල්ලා ඉන්නවා. එක යහනේ ඉන්න ගමන් මේ දෙන්න කතිකාවතක් කරනවා. දැන් අර කුමාරයා කියනවා මගේ කිසිදු කැමැත්තක් නැහැ. මම ඔබතුමියට ලියුමක් එව හම්බ වුණා. නෑ මට හම්බුනේ නෑ. මමත් කැමැත්තක් නෑ. මමත් ඒ ලියුමක් එවුවනේ හම්බ වුණාද නෑ කියලා කිව්වා. දැන් ඒ ගමන මේ දෙන්න මොකද කරන්නේ? අර ඒ දවස්වල අර මංගල යහන මල් වලින් මේව කරනවනේ. ලස්සනට මැදින් තිබ්බා කුමාරයා මේ පැත්තේ කුමාරිකාව මේ පැත්තේ මැදින් තිබ්බා මල් මාලා දෙකක්. මල් මාලා දෙකක් කුමරියගේ පැත්තේ එක මල් මාලාවක් කොහොම දිගට තියලා මේ දෙන්න යෝජනාවක් කරගත්තා. සත්‍යක්‍රියාවක් කරගත්තා. මේ දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් ලෞකික සම්පත් වලට කැමති නම් ඒ පැත්තේ තියෙන මල් පර වෙන්නට ඕනේ. දැන් දෙන්නම කිව්වේ අපි දෙන්නම දැන් මේ දෙන්නට විශ්වාස නැහැ. මම ඔයා කියන එක බොරුද දන්නේ නැහැ. හැබැයි මම හරි. අරයා හිතනවා මම හරි ඔයා හරිද දන්නේ නැහැ. අර විදියට තියලා පසුදා උදේ බැලුවා. එක මලක්වත් පර වෙලා නැහැ. තවත් දවසක් බැලුවා. සතියක් දෙකක් මාසයක් ගත වුණා. එක මලක්වත් පර වුණේ නැහැ. ඊට පස්සේ දෙන්නම තේරුම් ගත්තා අපි දෙන්නම ලෞකික දේවල් වලට කැමති නැහැ. එහෙනම් අපි දෙන්න දැන් මෙතනින් සමු අරගෙන යමු කියලා මේ දෙන්නා මෙතනින් සමු ගන්නවා. සමු අරගෙන අපේ කාශ්‍යප ආමුදුරන් වහන්සේ දැන් පැවිදි ලබා ගන්න බුදුරජාණන් වහන්සේ හොයාගෙන එනවා. එන අතරතුරදී බුදුරජාණන් වහන්සේට දිවසින් පේනවා අන්න මගේ සසුනේ මගෙන් පස්සේ මේ සසුන රැකගෙන යන්න ගෞරවනීය මහා සංඝරත්නය ආරක්ෂා කරන සංඝරත්නය රකින්න මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ දැන් ඒ පැවිදි දිවියටපත් වෙන්න එනවා කියලා බලන්න පින්වත්නි එන්න කලින් බුදුරජාණන් වහන්සේ මගට වැඩියා. බලන්න මොනවා තරම් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ගෞරව කරනවද කියලා අපේ බුදුරජාණන් වහන්සේ මගට වැඩම කරා. ඒ ස්ථානය අපි පෙන්නන්නම්. මගට වැඩම කළා රාත්‍රී කාලේ මේ දෙන්න නවාතැන්පලකදී හමු වුණා. දැන් රෑ වුණානේ. අර තරුණයා එතන නතර වෙලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේත් ආවා. හැබැයි තරුණයා දන්නේ නැහැ මේ බුදුරජාණන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ ඉන්න දෙසට යන කියලා බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. රාත්‍රී කාලේ ඉන්න ගමන් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරා. මේ ධර්මයේ දේශනා කරලා එළි වෙනකොට උන්වහන්සේ මේ තරුණයා රහත් භාවයට පත් වෙන්නට තරම් තාමත් වාසනාවන්ත වුණා. ඒ අවස්ථාවේ තමයි දැනගත්තේ මේ ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා. අනේ ස්වාමීනි සමා වෙන්න. මම ඔබ වහන්සේ සමු වෙලා පැවිදි ලබා ගන්නටයි ආවේ කියලා. නමුත් මේ වන විට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිබඳව දන්න නිසා තමයි බුදුරජාණන් වහන්සේ මගට වැඩම කරලා උන්වහන්සේට පැවිදි දිවියේ රහත් භාවය ලබා දෙන්න තරම් කරුණාවන්ත වුණු. ඊ타මත්ම වාසනාවන්ත, ඊ타මත්ම පින්වන්ත, ඊ타මත්ම වටිනා මේ සසුන රැකගත් අපේ ගෞරවනීය මහා සංඝරත්නය මේ මොහොත දක්වාම රැගෙන ආපු අපේ උතුම් කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ සිටි පුදබිම තමයි මේ ස්ථානය වහන්සා කරගන්නේ. ඔව් මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේ සක්මන් කරමින් ඉඳද්දී දේවදත්ත හාමුදුරුවෝ ගලපෙරපු ස්ථානය. දේවදත්ත හාමුදුරුවෝ ඒ ස්ථානයේ ඉඳලා තමයි බුදුරජාණන් වහන්සේට ගලපෙරුවේ. මම අර කිව්වේ බුදුරජාණන් වහන්සේ පෙර කරපු අකුසල කර්ම 11ක් වටිසම් දුන්නා කියලා. ඒ එකක් තමයි මේ ස්ථානයේ කොඩි දාලා තියෙන්නේ කොඩි. ලේ බිඳක් මෙතනින් හැලුණා. ඒ අපි දන්නවා ආනන්තර්ය පාප කර්මයට එක හේතුවක් තමයි ඒක.